ට්‍රේඩින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා. හුඟ දවසකින් තමයි වීඩියෝ එකක් කරන්නේ. මොකද තිබුණ මේ වැඩත් එක්ක කරගන්න බැරි වුණා පහුගිය ටිකේ. මේකේ මම විශේෂයෙන්ම මේක කරන්න හිතුවේ Binance එකේ app එක ගොඩක් අය use කරාට ඒකේ තියෙන ගොඩක් features ගැන දන්නේ නැහැ ගොඩක් අය. ඒක මේ ට්‍රේඩින් කරන්න USDT හරහාම ට්‍රේඩින් කරන එක විතරක් නෙමෙයි කරන්න පුළුවන්. ඔයාලගේ ක්‍රිප්ටෝ සම්බන්ධව තියෙන දැනුම, එතකොට ක්‍රිප්ටෝ සම්බන්ධව සමහර අය ගොඩක් ආටිකල් YouTube එකේ, එතකොට Google එකෙන් එහෙම සර්ච් කරලා බලන අය ඉන්නවා. එයාලට ලොකු දැනුමක් තියෙනවා. නමුත් ඒ වගේ කෙනෙකුට මම මේ කියන්න යන දෙයින් මේ USDT, එතකොට USDC, BNB වගේ හොයාගන්න පුළුවන්. මේකෙදි මම මේ කියන්න යන්නේ ක්‍රිප්ටෝ දැනුම නැත්නම් ක්‍රිප්ටෝ සම්බන්ධව දැනුම යූස් කරලා පොඩි මුදලක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙන්න. එතකොට මේකේ ඔයාලා බලන්න මේ වෙන word of the day. ඒ කියන්නේ Binance එකෙන් දෙනවා අපිට ක්‍රිප්ටෝ සම්බන්ධ මාකට් වල එක එක theme. එතකොට ඒ කියන්නේ එක එක විවිධ මාතෘකා ඔස්සේ වචන තියෙනවා. ඒ වචන වලින් තමයි වචන ෆිල් කරලා මේවා කරන්න පුළුවන්. මගේ නම් මේ ඔයාලට පේනවා මේකේ මෙතන මේ word of the day කියලා තියෙනවා. ඒකට ගියාගේ ඔයාලගේ සමහර විට මෙතන මේ option එක add කරගෙන නැත්නම් මේ ඒක පෙන්වන්නේ නැහැ. එතකොට මේ more කියන option එක ඇති ඒකට යන්න. එතකොට ඔයාලගේ අර ඉස්සරහා පෙන්නුවේ නැති අය ඉන්නවා නම් word of the day කියන එක මෙන්න මෙතන edit කියලා තියෙනවනේ. ඔන්න ඔතන edit කියන එක ඔබලා ඔයාලට ඒක edit කරගන්න පුළුවන්. ඒක තියෙන තැන මම පෙන්නන්නම්. මේකේ මේ category වල තමයි තියෙන්නේ. මේ common function එක නෙමෙයි gift and campaign කියලා තියෙනවනේ ඊළඟ එක. අන්න ඒකේ. මේකේ තියෙනවා. මේකේ බලපුවාම ඔයාලට පේනවා මේ පළවෙනියටම තියෙන word of the day. එතකොට මේක add වෙලා නැති කෙනෙක් ඔයාලට ඉස්සරහට ඒක add කරගන්න ඕන නම් මෙන්න මෙතන කහ පාටින් තියෙන edit කියන එක ඔබලා එතකොට ඒකේ icon එක එනවා මේ icon එක add කරගන්න. එහෙම තමයි මේ මෙතන තියෙන ඕනම මේ ෆන්ක්ෂන් එකක් එතෙන්ට ගන්න පුළුවන් edit එකට. හරි සීමිත ගාණක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතනින් මේ තියෙන්නේ මේකේ ඔයාලා මුලින්ම ගියොත් මුලින්ම වැටෙන ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම වැටෙන ඉන්ටර්ෆේස් එකේ කියන්නේ මේක කරන විදිහ ගැන. දැන් මම මේක ස්ක්‍රීන් එක ටිකක් උඩට ගන්නවා. මේ තියෙන word of the day මේ points ටික බෙදලා දෙනවා සහභාගී වෙන අතරේ. දවසකට අපිට වචනයක් දෙනවා. නමුත් අපිට මේක ෂෙයා කරනවා. ඉන්නකෝ හිතන්නකෝ අපි යාළුවෝ දෙන්නෙක් එකතු වෙනවා කියලා. යාළුවෝ දෙන්නෙක් එකතු වුණොත් ඔයා මේක කරලා එයාට ෂෙයා කරාට පස්සේ එයා ආයෙත් ඒ link එකෙන් ඒ app එකට log වුණා කියන්නකෝ word එක හදන්න. එතකොට ආයෙ කරන්නේ ඔයාට තව අවස්ථාවක් දෙන්න. එතකොට දවසට දෙකක් කරගන්න පුළුවන්. එතකොට දවස් 7ට වචන 7යි උපරිම එතකොට වචන 14ක් යනකම් හදා ගන්න පුළුවන්. එතකොට මේ හැම එකටම points හම්බ වෙනවා. ඔයාගේ link එක එයාට යවනවා, එයාගේ link එක ඔයාට යවනවා. එතකොට ඔයා ඒ link එකෙන් ආයෙ ගියාම ඔයාට තව word එකක් හම්බ. උපරිම 2යි දවසට දෙන්නේ. එතකොට එහෙම වුණාම වචන 14ක් වගේ හදා ගන්න පුළුවන් මේ maximum. හැබැයි මතක තියාගන්න හරියට වචන 5ක් අනිවාර්යෙන් හදලා තියෙන්න ඕනේ. දැන් එහෙම යාළුවෝ නැත්තම් එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් යාළුවෝ මට නෑනේ මේක කරන්න බෑ කියලා හිතන්න බෑ. මේක කරන්න පුළුවන්. යාළුවෝ අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට දවස් 7ට තනියම වචන 7ක් හම්බ වෙනවා. ඒ 7න් අනිවාර්යෙන් 5ක් හරියන්න ඕනේ. නැත්තම් රිවෝඩ් එක හම්බ වෙන්නේ නැහැ. සතියට අදාළ points ටික හම්බ වෙන්නේ නැහැ. ඒවා කොහොමද ගන්න ඔක්කොම මම කියන්නම්. කලබල නැතුව හරියට මේක අහගන්න. එතකොට මේකේ තියෙන මේ ටික මෙහෙම දාගත්තා. word of the day බෙදෙන points ගන්න තියෙන points ලක්ෂ 5ක්. මේක මේ සමහර කාලවල වැඩි කරන points ලක්ෂ 10 කරනවා 20 කරනවා. එහෙම වුණාම reward එක points ගන්න වැඩි. එතකොට ඒ points එක හරිද මේක මේ දවසකට විනාඩියක දෙකක වැඩක්. ඒක ඒ වගේ මාසයක් දෙකක් ඒ points ටික එකතු කරගත්තාම ඒක reward එකක් විදියට නැත්නම් මේ coin එකක් විදියට ගන්න කොහොමද කියන එකත් මම කියලා දෙන්නම්. එතකොට මේ තියෙන theme එක Binance Traders Boot Camp. එතකොට මේකට අදාළව තමයි ඉන්නේ. මෙන්න මෙතන යටින් තියෙනවා සුදු පාටයම looking for hints. ඒ check here. ඕක touch කරාම මම ඔයාලට පෙන්නන්නකො touch කර. මේ වගේ ආටිකල් එකක්. මේ ආටිකල් එකේ තියෙන වචනයක් තමයි මේකේ තියෙන්නේ. දැන් එහෙම කියලා ආටිකල් එක සම්පූර්ණම කියවන්නේ නැහැ. ඒක මම කරන්න ඕන විදිහ කියන්න. එතකොට මේක මේ read more කියන එක ගෙවුවාම මේකේ මේ සම්පූර්ණ ආටිකල් එක ඇතුලේ තියෙන වචනයක් තමයි එන්නේ.
එතකොට අපි ඕක කියවන්නේ දැම්ම නෙමෙයි මං කිව්වනේ. ඒක අවශ්‍ය වුණොත් කියවන්න දීලා තියෙන උදව්වක් විදියට. ඒක හැම වෙලේම දෙන්නෙත් නෑ. එතකොට අපි මේ කොටු ගාන ඉස්සෙල්ලා ගණන් කරගන්න ඕනේ. 1 2 3 4 5 6 7 8යි. කොටු 8ක් තියෙන. ඒ කියන්නේ අකුරු 8ක වචනයක්. මේක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඒක. එතකොට මේ යටින් කීබෝඩ් එක දීලා තියෙනවා අකුරු ටික දාලා අකුරු මේ සෙට් එකම දීලා තියෙනවා. එතකොට මේකේ තව දෙයක් තියෙනවා දැනගන්න ඕනේ. මේකේ හරි වචනේ දාන්න ඕනේ. මොකද එකම මේ වගේ වචන තියෙන්න පුළුවන්. නමුත් එයාලා ඉල්ලන වචනේම තමයි අපි අදාළ එකට දෙන්න ඕනේ. හරිද? එතකොට මේ වචනේ අපි ගන්නකොට දැන් මේකේ බලන්න ඕනේ. මේකේ අකුරු 8ක වචනයන්නේ තියෙන්නේ. එතකොට අපි අකුරු 8යි මේකේ හැදෙන විදිය මම දැන් මේ මුලින්ම අපිට ඕන ඉංග්‍රීසි වචනයක් ගහන්න පුළුවන්. අපි දන්නේ නැහැනේ මොකක්ද කියන එක. මේ මාතෘකාව දුන්නාට මේකට අදාළ වචන කොටක් තියෙනවා. එතකොට අපි නිකන් අකුරු 8ක වචනයක් ගහලා බලමු. ඔන්න එතකොට වෙන දේ බලන්නකො. මම ප්ලැට්ෆෝම් කියන වචනේ ගැහුවා. හරි දැන් ඔයාලට පේනවා මේකේ එක පාට වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියන එක හිතයි. මේකේ වෙලාවට ඒ කලර්ස් මේ කලර්ස් තුන විතරයි එන්නේ. කොළ පාටයි, කහ පාටයි, කළු පාටයි වෙලා තියෙනවා. පේනවනේද? එතකොට මේ කළු පාට වෙලා තියෙන අකුරු මොනවද? කළු පාට වෙලා තියෙනවා කියන්නේ මේ දැන් අපි වචනයන්නේ හොයන්නේ. ඔය අකුරු එකක්වත් ඒ වචනෙට එන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මේ වචනේ මේ අපි හොයන්න යන වචනේ මේ කළු පාට වෙලා තියෙන අකුරු වලින් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ අකුරු ගන්න බෑ. එතකොට මේ කොළයි කහයි වෙලා තියෙන්නේ. කොළ වෙලා තියෙන එකේ කියන එකේ තේරුම තමයි මේ අකුර ඒ වචනේ තියෙනවා. ඒ වගේම තියෙන්න ඕන තැනක් දැන් අපි හොයාගන්න බෑ. වචනේ අකුරු 8න් කොතනද තියෙන්නේ? ඔය කොළ පාට වෙලා තියෙනවා කියන්නේ අකුරත් හරි තියෙන තැනත් ඔතන තමයි. ඒ කියන්නේ ඒ අකුර තුන්වෙනි තැන තියෙන්නේ මේ ඒ අකුර වචනේ තියෙනවා. ඒතර කහ පාට වෙලා තියෙන්නේ මොකද්ද? කහ පාට වෙලා තියෙන්නේ ඒ අදාළ අකුර වචනය ඇතුලේ තියෙනවා. හැබැයි ඔය දෙවෙනි තැන නෙමේ එල් අකුර එන්නේ. එල් අකුර එන්නේ දෙවෙනියට නෙමේ කියන එක තමයි ඔය කියලා තියෙන්නේ. දැන් පැහැදිලි ඇතිනේ. කළු පාට આવොත් ඒ අකුර ඒ වචනේ නෑ. කොළ පාට වෙලා තිබුණොත් ඒක තියෙන තැනයි ඒ අකුරයි දෙකම හරි. හැබැයි කහ පාට වෙලා තිබුණොත් මොකද වෙන්නේ? ඒ අකුර මේ වචනේ ඇතුළත කොහෙට හරි එනවා. හැබැයි ඔය තියෙන තැන නෙමේ එන්නේ. අන්න මේ පාර ගහපු එකනොත් දැන් තේරෙන කළු පාට වුණා. කළු පාට ටික වැඩක් නැහැ. දැන් ප්‍රශ්නයක් දැන් තියෙනවා එන්න අකුර. එන්න අකුර දෙවෙනි එකේ කොළ පාට වෙලා. ඒ කියන්නේ තියෙන තැන හරි. අයි අකුරක් තියෙනවා. අයි අකුරේ තැන නැහැ. සිකුරු මේ එස් අකුරක් තියෙනවා. හරිද? එස් අකුරත් කහ වෙලා තියෙනවා. ඒතකොට දැන් පල්ලෙහා කීබෝඩ් එක බලන්න. පල්ලෙහා කීබෝඩ් එකෙන් තමයි අපිට අර එකින් එකට අපි වෙනස් කරාට අපි දැනට අකුරු 8න් කීයක් හොයාගෙන ඉවරද? අකුරු 5ක් හොයාගෙන ඉවරයි. වචන දෙකක් ගහලා අකුරු 5ක් හොයාගෙන ඉවරයි. හරිද? අකුරු පහෙනොත් දෙකක් හරියටම තියෙන තැනක් දන්නවා. හරිද? NA. දැන් අපි බලමු. හරි මේකෙදී අපිට දැනගන්න ලැබෙන S අකුර අන්තිමට එන්නේ කියන එක. ඒතකොට අකුරු 3ක පොසිෂන් එක හරි. හරි මේ දේ හොඳට බලන්නකෝ දැන් මේකේ මේ S අකුරු දෙකක්ම කහ පාට වෙලා තියෙන. ඒ කියන්නේ මේ වචනේට S අකුරු දෙකක් එනවා. එතකොට අපි මෙතන අකුරු 5ක් හොයාගෙන තියෙනවා. 5යි S අකුර ඩබල් වුණාම අකුරු 6ක්ම අපි හොයාගෙන ඉවරයි. තව අකුරු 2යි. එතකොට තව මොකක් මේ ඩබල් වෙයිද දන්නේ නැහැ. මේ තියෙන අකුරක් ඩබල් වෙන්නත් පුළුවන්. එතකොට අපි S අකුරු දෙකම කහ පාටින් තියෙන්නේ. අපි එක S අකුරක් තියෙන තැන හොයාගෙන තියෙන්නේ මේ අන්තිමට එනවා කියලා. අනිත් S අකුර එන තැනත් හොයාගන්න ඕනේ. දැන් මේ වගේ තැනකට ආපුවාම මම මේ කියලා දෙන්නේ මේක වචන මට එකපාර මේවා කරලා වැඩක් නැති හින්දා මේ ඔප්ෂන් ඔක්කොම කියලා දුන්නේ. මෙතන දැන් S අකුරු ওই වගේ අකුරු දෙකක් එතකොට වචන එනකොට හොයාගන්න විදියත් මම දැන් කියලා දුන්නා. කහ පාට දෙකක්. එතකොට අකුරු දෙකක් එන අවස්ථාවක් තියෙනවා. හරිද? දැන් එතකොට මේකේ වචනේ අපිට හොයාගන්න ඕනේ. එතකොට මේ වගේ වෙලාවක ගෙස් කරගන්න පුළුවන් වෙනවනේ ක්‍රිප්ටෝ සම්බන්ධ වචන වලින්. looking for hints check here කියලා අන්න එතනින් අපිට ගන්නත් පුළුවන්. එතකොට එතනින් ගන්නවා නම් එතන ටච් කරලා ගිහිල්ලා මේ අකුරු ටික මතක තියාගන්න ඕනේ. මේකේ එන අකුරු ටික සාමාන්‍ය S අකුරු 2යි, L අකුරයි, I අකුරයි,
ඒ අකුරයි N අකුරයි. ওই ටිකනේ තියෙන්නේ. ඒකට අපි ඒක හිතේ තියාගෙන අපි ගිහින් බලමුකෝ මම මේ හොයන විදිය ගැන කියලා දෙන්න. මේක මුල ඉඳලා කියවගෙන යන්න. වචන අකුරු 8ක වචනයන්නේ. ෆන්ඩමෙන්ටල් ඇන්ඩ් ටෙක්නිකල් ඇනලයිසිස්. ඔන්න බලන්න වචනයක් තියෙනවා ඇනලයිසිස් කියලා. හිතන්න S අකුරු දෙකක් තියෙනවා. A අකුර N අකුර. එතකොට A අකුරු දෙකක් තියෙනවා. අපිට A අකුරු දෙකක් කියලා වෙන්නේ නමුත් L අකුරක් තියෙනවා. අපිට එතකොට පුළුවන් මේක ගෙස් කරගන්න මේක හරියන්න පුළුවන් කියලා. එතකොට සමහර වෙලාවට උඩම ඔය වගේ වචන තියෙනවා නැත්නම් පල්ලෙහින් තියෙනවා. හරි. ඒකලා එන්න මේක මේ වචන ටික අර තිබ්බා වගේම එන්නේ එකත් ඒ විදිහටම එනවා. එතකොට L IS දැන් ටිකක් දාලා බලන්න. දැන් මොකද උනේ? ඔක්කොම කොළ පාට වෙලා හරියටම ආවා. ඔන්න හරි. එතකොට මේ පේනවා නේද? දැනටම පාටිසිපේට් වෙලා තියෙන 1,71,741ක් විතරයි. එතකොට මේක මේ get a new word කියන එක ඉබ්බුවාම මේ තියෙන්නේ මේක ෂෙයා කරන්න එනවා. මේක මෙතන link එක මේ post එකේ link එක copy කරලා ෂෙයා කරත් එකයි මේක නිකන් WhatsApp එකේ ෂෙයා කරලා හරි තව කවුරු හරි WhatsApp එකේ හරි කොහේ හරි ෂෙයා කරන්න ඔයාලගේ social media වල. එතකොට ඒකේ මේ ඒ link එකෙන් කවුරු හරි ගියාම එයාටත් අලුත් word එකක් ගන්න පුළුවන් ඔයාටත් ගන්න පුළුවන්. ඔයාලගේ මේ gift and campaign කියන එකේ තියෙනවා reward hub කියලා එකක්. ඒක ටච් කරගන්න. මේ තියෙන්නේ එහෙම ගත්ත මේ points තමයි තියෙන්නේ. word හදලා ගත්ත points මෙතන මගේ තියෙනවා 197ක්. එතකොට මේක කොහොමද මුදල් කරන්න පුළුවන් විදියට සල්ලි කරන්නේ? දැන් ඔය වගේ points එකතු කරන්න. සතිය ගානේ word හදලා point ටික එකතු කරගෙන මෙන්න මෙතන reward shop කියලා තියෙනවා. මෙන්න මේ reward shop එකේ මේක සතියෙන් සතිය අප්ඩේට් වෙනවා. හරිද? එතකොට එක එක ඒවා එනවා. BNB කාලයකට දෙනවා, USDT දෙනවා, USDC දෙනවා. මේක ඔයාලට සල්ලි කරන්න නැත්නම් ට්‍රේඩින් කරන කෙනෙක් නම් ට්‍රේඩින් ෆී එක ස්පොට් ට්‍රේඩින් කරන කෙනෙකුට මේ ට්‍රේඩින් ෆී එක අඩු වෙන්න මෙන්න මේවට මේ point 185ක් ඕනේ USDC 75ක ට්‍රේඩින් ෆී එක අඩු වෙනවා. එතකොට ඒ වවුචර් එක ක්ලේම් කරන්න පුළුවන්. ඒවා ට්‍රේඩ් කරන අයට. එතකොට සාමාන්‍ය ඕක USDT වලට හරව ගන්න හරි මොකකට හරි මේව කරනවා නම් මෙන්න මේක මේ දුඹුරු පාටින් තියෙන්නේ මේ එන්නේ ඒ විදිහ එකක් තමයි ක්ලේම් කරන්න ඕනේ. එහෙනම් අපි ළඟදීම තවත් වීඩියෝ එකකින් මේ වගේ හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු.